ආදරේ කියලා පෙන්වන්නේ අපේ හැමෝටම ඇත්තටම ආදරේද? එහෙම නැත්නම් මේ මැසේජ් ටික බලන්නේ ආදරේ නිසා ඇති වෙලා තියෙන සැකේ නිසා. මිනිස්සු ආදරය කරන්නේ සතුටින් ඉන්න. සතුටින් ඉන්න කරන ආදරය මොකද වෛරයට පෙරලා ගන්න? සතුටින් ඉන්න කරන ආදරය මොකටද ක්‍රෝධයට පරිවර්තනය කරගන්න? ජීවිතේ පුරුදු වෙන්න ඕන සතුටින් ඉන්න නම් අපි ගැන සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕනේ. තමන්ට තමන් ගැන තෘප්තිමත් නම් මිනිස්සු සැක කරන්නේ නිරන්තරයෙන් අනේකවනේ. ඒ සැකේ මතින් ඇතිවෙන්නේ ආදරය කියලා අපි ගැන අපේ ලේපිච්චන එක නෙමෙයි. ජීවිතේ පුරුදු වෙන්න සැප සතුට හොයන්න අනුන් මත නෙමෙයි තමන් මත. තමන්ගෙන් කෙරෙන්න තියෙන එක ඉස්සරලා කරන්න පුරුදු වෙන්න. අනේකගෙන් ලැබෙන්න තියෙන දේ කවදාවත් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද